හරි තියෙන ටිකක් නැතුණානේ. අනේ හිර වුණා. දැන් කමන්නේ. ඕක අපි පික් කරපන්. දැන් හරි. හිර වුණා. ඒක මොනවා පික් කියන්නේ? YouTube දාන්නේ. ඇයි. දැන් කො පාවා ගන්න මගේ ලේසි පැත්තක් තියෙනවද? ලේසි පැත්ත මේක තමයි. සමහර පැත්තෙන් නගිනවා කියන්නේ. ඒකේ බයිසිකලේ යද ඔය පැත්තකින්. ස්කූටර් අක්ක කෙනෙක් යනවා. මේ ඉන්නේ මේ YouTube කරන එක. ඔව්. වරෙන් යන්න බං අරුන් දෙන්න යනවා. දෙන්න ගියාට ඉතින් කොහොමද බඩු දෙකක්. හරිනේ. අනේ ඕමක තියලා වරෙන්. ওই වරෙන් බං. මේ තල්ලු කරන්නම් බං. ඒක පිස්සු ගන්න. මුठा පිස්සු ගන්න නෝ පිස්සු. දැන් හරි තියෙන ටිකක් නැතුණානේ. අනේ හිර වුණා. දැන් කමන්නේ. ඕක අපි පික් කරපන්. දැන් හරි. හිර වුණා. කියන්නේ. හරි එහෙනම් පැදහන් අවුලන්න උංගෝ. යමන් දැන් ඉතින්. පිස්සු දෙන්නෙක් අය යනවා. අවුලන්නේ නේ. මේ පැදෙනවා. මාව ගන්න එපා. හරි ඇති. අනේ බං 4K දාපන්කෝ බං. දාලා තියෙන්නේ වීඩියෝ. 4K මගේ 4K නෑ. මේ 4K ගනින්කෝ. ඌ දැන් වැඩන්නේ බිසීනේ. දැම්මද? අනේ දුවගෙන ගිහලා රුට ගහන්න ගියේ. හරිද? උඹට නගින්න නැතුව අපි නගින්න. දන්නේ. කම්බි. අඩේ මරුවා. අඩේ. අයි. YouTube කරන්නේ එහෙම සුපිරි නෑ බං ගෑම් එක කරා. උඩ. ඒක තමයි අපි කියන්නේ. ඔබට YouTube දාන්නේ. ඇයි. දැන් ඔබ මම කිව්ව රෙකෝඩ් කරන්න කියලා. ඔය YouTube දාන්න එපා ඈ. දාම. රෙකෝ වීඩියෝ කරන්න දාන්න. ටී ගලක් දාපන්. හරි වොයිස් දාන්න. කලින් එකේ වොයිස් තිබ්බේ නෑ. හරි අයියා උඩට යා. හෙලෝ. යකෝ YouTube දාන්න ඉන්නේ මේක. ඕක අර වයින් කරනවා. මොකේ අරු කරන්නේ? සරප්පු ගලවපල්ලා. ඒ පිටා. ආය හවල් එකට සරප්පු ගලවපල්ලා. එවන්න එපා. ඕක අරගෙන නැගපන් කොහමද? ජීවිතේට හුරු වෙන්න මචං මතක් වෙන්නේ නෑනේ ඔය කවුරුවත්ම. එක පාරක් උඹ එපා කියලා අතෑරියොත් ආය ගණන් ගන්න යන්න එපා එමල් පපුර. ආදරේ වචනෙට අකුරු 4 නම් උනේ මගේ අද වෙට මම අකුරු 3 කේ. කොල්ල බඩ ගන්නවා. ජීවිතේ දුරු හරිය රන් උනේ අතල් එක නැති වෙලා ජීවිතේම ලොස්සනේ. මහවතට වෙලා ටාගට් එකත් ෆේල් වෙලා ජීවිතේ ඔහේ පාරකේ නැවතිලා ඒ කාලේ හීන මැව්වේ හදන හිත මාලිග අද ඉනවා පල්ලෙක් වගේ පාරේ බිරිලා යාළුවෝ ඉඳා අදලා පස්සේ දිව්වා මම කෙල්ල පස්සේ දිව්වා මම සාලිය තෙන දාද වෙනකොට තමයි තේරෙන ඒකේ රංග මට ඒ හාබෙටි බා ක්වොලිටි හදාගන්න උඹලගේ තියෙන ඕන ෆීඩ් good morning guys දැන් මෙන්න බා හදාගන්න රෙස්පර් සාලිය තේ රැදෙන්න කටියේ පිරෙන්න මම හිතුවේ සුදා අනේ කුංචියේ නොඑක් කතා පරණ ගවුම් වල නැවෙන්න එපා ආය නොඑන්නේ මිනුඹ පතා අම්මේ පිච්චෙනවා what a fucking view හවස නම් සුපිරි බා උදේවරු ආන්දරවන ඔව් ඈ අර ආපු ගමම්ම මේ උඹලා මේ අමාරු පැත්තෙන් ගොඩ එන්නේ බා එහෙමද ඔව් යකෝ උත්තු ගල පිච්චෙනවා බං මේ බිකෝනේ ඕ අදට ටෝක් එක වරි බෑ ඈ ඊවේ ඉන්න බෑ view එක
කෑ ගහන්න එපා එනුජ YouTube දානවා මේවා. ටයිම් ලැප්ස් කරපන්කෝ. ආතයක් ටයිම් ලැප්ස් කියන්නේ? ආවරගේ පහයි පැලපන්. අපි නම් දන්නේ නැහැ සුද්දා ඒවා. වරෙන්කෝ කාගෙන මගේ ලේසි පැත්තක් තියෙනවද? ලේසි පැත්ත මේක ආවා. ඉතින් හුත් අමාරු පැත්තෙන් නගිනවා කියන්නේ. නෑ අර ටිකද? ගිහිල්ලා වෙන්න බලපන් කැප්ටන් කලි නැහැ කියා ගන්න එක උඹ අප්සෙට් ගිහින් උඹල වෙර තරපන් මට දාලා දීපු මට වෙන්න බඩ වෙනම හොඳට එක ගාවන්න මෙන්න එපා උඹල පුරුවට හොඳට ඉගෙනගෙන යනකොට උඹල හොඳ ඒ අතුගල පේනවද? අතුගල පෙන්නන්න. ඔතෙන්ට පේනවද? නෑ ඒක නෙමෙයි ආරදේ. අතුගල පේනවා ගයිස්. මේක වෙනස් රටාවක්. වෙනස් අනෙක් කියන ඔය කතා පරණ ගම් වල නැවෙන්න එපා. තව ටිකකින් ටෙම්පරේචර් ඕනින් හදුත් වෙනවා. රත් වෙනවා යකෝ. කපුට එන්නේ ඌර කන්න නැති උනද ආවේදී. හිතන පතන දේවල් නෑ කොල්ල හම්බ වෙන්නේ. අඩේ බීම ලීටර් දෙක ඉවරනේ කොච්චර වෙලා ගියාද වතුර එක ඊවැඩි දහින් ඉවර. මල්ලි කුලක එන්නේ අරුණ මාළට අනේ මට චුට්ටක් දියම්. නෑනේ ඉන්නේ. Don't blame Baba, I am big stamp Baba make a වෙනස් විදිය රටා sweet dreams by Sudha වෙනස් රටා අනෙකුන් කියන ඔය කතා පරණ ගම් වල ඉවරයි. අය නොයන්නේ මිනු බබ කතා වෙනස් රටා අනෙකුන් කියන ඔය කතා පරණ ගම් වල මේ නෙළුම් හිටන් තියනවා බයි. අය නොයන්නේ මිනු බබ පතා ඒ වගේ මං ගඳයි බම් වතුර සත්තු බොනවනේ. මෙතන චුට්ටක් කළා ඉඳලා යන්න. ඉඳගෙන ඉඳලා. ඒ පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා. අතන කලින් ඉන්නවා. මම සිට් වෙන්න යන්නේ. සිට් here. ඔබ තූ දාලා දාන්න. ඒ මෙහාට ආරේ. ටීචර් යජු දැම්මේ. කාලා කන්නිය. ඇයිද? ඔව්. මෙතන බම් මොකක් හරි උඩ තියෙනවා ඈ. මම කවදාවත් ගිහිල්ලා නැහැ බං නැත්තම් නම් යනවා. අනන්නේ වරේ. වරේ. ඒ යායේ 001 වගේ බං. කාලේ නිමාවෙන්න තිකාටක් තොටුවාම අයු කාලේ නිමාවෙයිදෝ පියකුන්දනුන මට ඒව කියලා චූ දෙන්න ලේනන්නේ. කියලා සිතුණු විට ඔළුවේද මම පොරවගෙන පුතියා ගන්තා හොඳට අමුතුම සපක් වගේ චිල්ල එකක් දැක්කෙම බුදිහැමයි ඒ චිල්ලකේ රසය තම වැඩි වේගත්තාම සැරබීම ඔය කිනකා අතර මත ගැටුම් ඇතිවේවි තව බොම මතු අනාගතේ මම ඡන්ද ඉල්ලන්නටයි අදහස අඩේ වරෙන්ම උඩට අරගෙන වරේ සරම ඇඳම් බුදියන්නේ ඇඳ උඩ මනෝලෝකිකයින්නේ එක දේවල් පෙනේ මහට දන්නේ නෑ මොනවායි සරමයි සමවයි දෙක බුරුල්ලුනොත් මල කෙරියයි රාහු කාලේ නිමාවෙන්න ති පාටක් දුටුවාම අයු කාලේ නිමාවෙයිදෝ පියකුන්දනුන මට ඒව කියලා මොනව කරනද කියලා සිතුණු විට ඔළුවේද මම පොරවගෙන පුතියා ගත්තා හොඳට අමුතුම සපක් වගේ චිල්ල එකක් දැක්කෙම බුදිහැමයි ඒ චිල්ලකේ රසය තව වැඩි වේගත්තාම සැරබීම ඔය කිනකා අතර මත ගැටුම් ඇතිවේවි තව බොම මතු අනාගතේ මම අරුන් බහින්න ඇති බං. න්නටයි අදහස තුම සපක් වගේ චිල්ල එකක් දැක්කෙම බුදිහැමයි ඒ චිල්ලකේ රසය අඩේ වෙලාව හොඳ නෑ නේ බං ආපු. සැරබීම ඔය කිනකා අතර මත ගැටුම් ඇතිවේවි
මතු අනාගතේ මම ඡන්ද ඉල්ලන්නටයි අදහස